එවුවන් ඔන්න සෑහෙන කාලයකට පස්සේ අලුත් වීඩියෝ එකක් දාන්න හිතාගත්තා මේ අපි දැන් ඉන්නේ කුරුණෑගලට ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල ඉඳලා අපි යන්න හදනවා මේ ළඟපාතම තියෙන ලස්සන කන්දක් නැගින්න මේ කන්දේ නම තමයි යක්දෙස්සාගල. ඔයාලා දන්නවා ඇති. මාත් එක්ක අද ඉන්නවා මේ මිතුන් ඉන්නවා. මෙයාගේ තියෙනවා channel එකක්. channel එක කියලා කියන්නද? channel එක කියනවා channel එක රස්තියාදුව. ඔව්. ඇවිල්ලා පොඩි subscribe කරලා දාලා පොඩි support එකක් දෙන්න වෙයි. අනිවාර්යෙන්. එහෙනම් මෙතන ඉඳලා අපි ගමන පටන් ගන්නවා. යන ගමන් හම්බෙමු. ආදල්ලා තියෙනවනේ නුවර වෛද්‍යයෙකුත් තියෙනව නේද? ඔව් ඒ සීන් එකට අදලා තියෙනවා. හැබැයි අද TikTok කරන්නේ උනන්නේ නැහැ. හොඳයි ඉතින් කපල්ස් වලට ඇවිල්ලා හොඳට ආදල්ලයක් දාලා කයියක් දාලා නිදාසේ ඉඳලා ගියා ඒවා. Oh. Oh. දැක්කා තා පොඩ්ඩේ වදිනවා මේ පාරනේ එවෙන් දකුණට යක්දෙස්සාගල අන්න වැහුණා ඒක. ලෝඩියක් ඉස්සරහට ගිහලා බලමු. මෙතනින් පේනවා කඳු වැටියක්. ඒ කඳු වැටිය වම්පස කෙරවල තමයි. ඔව්. මේ ලොරි කාරය යන්නේ හරියන්නේ නැහැ අපිට. පාර අවීර කරලා තියෙන්නේ. අඩෝ ඒ පාර ලස්සනයි බා. මේවා කෙලින් ගියනේ පාර. වා අන්න අර හරියට ගියා නම් පට්ට view එකක් ගන්න පුළුවන් කන්දේ. ඔව් ගස්සඩි එකයි. ඉන්නවනේ. ලස්සන පාරක් තියෙන්නේ අපිට යන්න. ඈතින් කඳු යායක් පේනවා. රෙල්ලේ ආයවල් දෙපැත්ත තියෙනවා.
අපි කෙමෙන් කන්ද දෙසට ලං වෙනවා. ඒක මහල උස නෑ බං, එහෙම ලොකු එකක් නෑ. අන්න පේනවා යක් දෙස්සාගල. මේ පැත්තෙන් ටිකක් අරන් ගියත් පාඩු නෑ බං. පාරත් හොඳයිනේ බං. බස් එකකුත් තියෙනවා හරි. ටිකට් එක ගන්න මේ නිදාසේ ඉන්න පුළුවන්. ටවුමටත් ළඟයි, කුරුණෑගල ටවුන් එකට ළඟයි. මේරි කුඩා ගල්ගමු. හා කොබන් එන්න බෑ. හරි දැම්ම මට ගෑවගේ. හරි ඇති බාන්න ලස්සන විදිහට මේ දින යක්දෙස්සාගල ආරණ්‍ය සේනාසනේ කුරුණෑගල තමයි මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටියේ. ශ්‍රී ලංකාවේ අන්තිම රහතන් වහන්සේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ. අපි බයික් එක මෙන්න මෙතනින් පාක් කරන්න යන්නේ යන්න. ඕන්න අපි ඇවිල්ලා ඉන්නේ යක්දෙස්සාගල කන්ද නගින පටන් ගන්න තැන ට්‍රේල් එක තියෙන තැනට. මේක පටන් ගන්න මෙන්න මෙතන තියෙන මෙන්න මේ පන්සල ගාවින්. ඒකේ නම තමයි සංවැලි රජමහා විහාරය. ඔයගොල්ලන්ට Google Map එකේ මේ දාගෙන එන්න පුළුවන් පන්සලට. එහෙම නැත්නම් මේ යක්දෙස්සාගලට කෙලින්ම මේ ලොකේෂන් එක දාගත්තාම මෙතන තමයි වැටෙන්නේ. මෙතනින් තමයි ට්‍රේල් එක පටන් ගන්නෙ. වාහන වලින් එනවනම් මේ ඇතුලේ නවත්තලා යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. පන්සලේ නවත්තන්න ඉඩ දෙනවා. හැබැයි හෙල්මට් වලට වක් කියන්නේ නැහැ කිව්වා. කරන්න දෙයක් නැහැ. ඔව් ඒකේ රිස්ක් එක ගන්න වෙනවා. එහෙනම් අපි යම් පටන් ගන්න දැන් බලන්න. මෙතන තමයි යන්න ඕනේ. ඔව්. එන මෙතන මේ තියෙන ලයිට් කරනවා. මෙතන තියෙන මෙන්න මේ ගහ ගාවින් තමයි ට්‍රේල් එක පටන් ගන්න. මෙන්න මෙතන. උඩට තමයි යන්න තියෙන්නේ. තනිකර ගල් තලාවක් උඩින් තමයි යන්න තියෙන්නේ. අත්තන පොකුණක් තියෙනවා. ජරා වෙලා තියෙන්නේ. මේ හරි බෝතල් නේද මේවා බීලා මිනිස්සු විනාශ කරලා ඉතින් පටන් ගන්න දනවා. ඔව් ඒකනේ. අක්කපාන. ඔය දින අක්කපාන. ඊගඩම තියෙනවා. උත්තරලා කොහොමද තියෙනවා. මෙතන පේනවා මේ යක්දෙස්සාගල. මේකේ ලස්සන කතාවක් තියෙනවා. ලංකාවේ පළවෙනි රජුරොත් එක්ක බැඳිච්ච කතාව අපි උඩට ගිහිල්ලා කතා කරමු හිමීට. ඔව් පාර මේ එච්චරම ලොකු ක්ලියර් එකක් නැහැ. මේ
හැබැයි මේ වගේ මේ ගල් වල මේ මාක් දාලා තියෙනවා මේ පිළිතල ගහලා. ඒ හින්දා ලේසියෙන් හොයාගෙන යන්න පුළුවන්. මේ කට්ටිය අතු කඩලා දාලා තියෙන්නේ. මේ පාර ටිකක් අමුතුයි මේ. කියන්නේ එකපාර හොයන්න බෑ බැලුවට. මේ කියන්නේ ට්‍රේල් එක මෙහෙම එහෙම විසිබල් නෑ. නේ බා. මේ ඔව් එහෙම තමයි තියෙන්නේ. මේ වගේ වැඩ නම් කරන්න මේ ටොපි ගෙනාව නම් කාලා සක්කුවේ දාගෙන යන්න. අපිට පුළුවන් නේ. ඉතින් අපි කොහෙ කෑවත් අනිවාර්යෙන් ටොපිය කාලා අනිවාර්යෙන් මේ බෑග් එකේ පැත්තේ සාක්කුවට දාගන්න අනිවාර්යෙන්. එක්ක නැත්තම් කලිසමේ සාක්කුවේ දාගන්න. බිමට දාන්නේ ඇයි? අනේ මන් දන්නේ. මෙච්චර මේ කියනවා මිනිස්සු මේ. හරිම වේදනයි ඉතින් දැක්කම. මේ ලස්සන පරිසරේ විනාශ කරනවා දැක්කම. මේ පළවෙනි හරිය පොඩ්ඩක් ඉවර වුණාට පස්සේ මේ වගේ පොඩ්ඩක් විසිබල් වෙනවා පාර. ආයේ ගල් තලාවක් එක්ක දිගටම ගල් තලාව තියෙන්නේ නේ බා. මේ පේනවනේ එකපාර හොයන්න බෑ. මෙතනින් තියෙන්නේ එන්න පුළුවන් ලේසි. දැන් මේ ගස්වල මේ ගැට ගහලා තියෙ රෙදි පාර හොයාගෙන ලේසියෙන් තමයි. ඔව් දිගට මේ වගේ තියෙනවා. කිසිම කේස් එකක් නැහැ. මාර ලස්සනක් තියෙන මේක පිස්සුවක් ඈ. මාරම ලස්සනයි. බාන්නෝ සත්තුන්ගේ ලෝකේ අපේ ලෝකේ අතර වෙනස. ඒගොල්ලෝ කොච්චර ලස්සනද ඉන්නේ. ඔව් අපි බිත්ති අතරක් ඇතුලේ කොටු වෙලා අපි ජීවත් වෙනවා. මොකද්ද තේරුම ඒකේ? විතර අර මහන්සිය පොඩ රස්නේ වැඩි. මේ සීතල පැලත්ත නෙමෙයිනේ. මේ වයඹ නේ බා. වයඹ දිස්ත්‍රික්කේ කුරුණෑගල. මේ මෙතනින් බැලුවම එකපාර හොයන්න බෑ. ඒ කියන්නේ ටිකක් යන්න ඕනේ. ඒතකොට තමයි පාර කොතනද කියලා තේරුම් ගන්න පුළුවන්. දැක්කද? සලකුණුත් එක්ක තමයි යන්නේ.
මේ මොන හරි ඒ කාලේ ඉදිකිරීම් තිබිලා තියෙනවා මේ ගල් පතුරු නිකන් ඒව නෙමෙයි මේ මොන හරි මේ ගල් කණු මේ තියෙන මේව සමහරට ඒ කාලේ විහාර එහෙම ඉදි කරලා තියෙන්නේ නැති මොකද කුරුණෑගල තමයි මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටපු තැන ඉතින් අනිවාර්යෙන් මේ හරි ඒ කාලේ විහාර සංකීර්ණ ගොඩක් තියෙන්න ඇති භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා ඉන්න ඇති ඔව් සෑහෙන්න ඔව් ගොඩක් මේ කඳු ඔය උස ස්ථාන ගල් ඒ කියන්නේ නගරට යාබදව ඒ පිහිටි අර උස් ස්ථානවල ගොඩක් ආරක්ෂක විධි විධාන තිබිලා තියෙනවා රජ කාලේ. මොකද ඒවා ගොඩක් බැලුම් ගල් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ එතනට ගියාම ඕන දෙයක් පේනවනේ විසිබල් වෙනවනේ. සතුරෙක් එනවා නම් අග්ගල අඳුර ගන්න පුළුවන්. උසම තැනට. යක්දේශවා ගල එච්චර උස නැහැ. මීටර 500 ගණක් වගේ තමයි උස තියෙන්නේ. කලින් ගියපු අය නම් සාමාන්‍යයෙන් මේක මේ හයික් එක කරලා කියන්නේ පැය 3කින් වගේ ගිහිල්ලා බහින්න පුළුවන් කියලා කියනවා. ඒක එක කෙනාගෙන් එක කෙනාට වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ මේක හයික් කරන ස්පීඩ් එකත් එක්ක ඒක වෙනස් වෙනවා. සෑහෙන ආනතියක් තියෙනවා. පල්ලෙයා. ඔව් ඒක තමයි. ඔව්. ඔය රෑසියෝ කෑ ගහනවා අපි ඉඳා. ඒගොල්ලන්ගේ සිග්නල්. අනුතරකදී. ලොකු වනාන්තර විස්තරයක් නෙමෙයි මේක. එච්චර උසට නෑ. අඩි 10ක් විතර නේ සාමාන්‍ය ගහක්. ඒ වගේ 10කට ඒ වගේ සීමා වෙනවා ගහක්. ගොඩක් උස ගස් නෑ ඉතින්. එහෙනම් අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඕගලන්ට තව විස්තර ටිකක් දෙන්න. මේ දුර්ලභ දසුණක් අද කාලේ ඉස්සර කාලේ නම් ඉතින් නිතරම දකිනවා. ගොම බෝලේ සහ කුරුමිනියා. ගොම නෙමෙයි ඉතින් මේ මොන හරි සතෙක්ගේ වසුරු වෙන්නද? ඔයගලන්ට පේනවද? දැන් ඒගොල්ලෝ අපි දැකලා බය වුණා. මේ රෝල් කරගෙන යන්නේ. දෙන්නෙක් එකතු වෙලා රෝල් කරගෙන යනවා. මෙතන පොඩි ගල්ලෙනක් වගේ තියෙනවා. කටාරම් නෑ. පේන්න. මෙතනදී හොඳයි. තෙමෙන්න නැතු ඉන්න පුළුවන්. කිසිම කේස් එකක් නැහැ. ඔව් කටාරමක් කොටලා නැහැ. බාරක් නැහැ. සාමාන්‍ය ගලක් කරන්නේ. ගල් සීදානේ. අපි මෙච්චර ගල් මේ උස් කඳු කරේ හයික් කරලා සෑහෙන කාලයක් තිස්සේ. ඔව් අවුරුදු වෙනසක් නැහැ. සීතල විතරයි වෙනසකට තියෙන්නේ. හැබැයි අපි මේක දැන් කඳු කරේ වුණත් මේ වයන් පළාතේ වුණත් කන්ද නගිද්දි කොහමද ඉතින් ඇඟ රත් වෙනවනේ. වෙනසක් නැහැ. ඔව් විතරයි. මාර ලස්සන පිහිටීමක් මේ මෙතන තියෙන්නේ. බලන්න. ඔව් මාර ලස්සනයි. මහ විශාල ගල් කැබැල්ලක් වෙන්න යන්නේ මන්ද. වරකේ උඩින් කැඩලවටවත් දන්නේ නැහැ. ඉතින් අවුරුදු 10 ගානකට කලින් කොහමරි මේක වෙනම තියෙන එකක් නේ. පෙරලිලා පාරක් තියෙනවා.
ඔව්. ගලින් ගල්ට පනින්නියා. අපි පෞගිය අවුරුදු කීපය ඇතුළත සෑහෙන්න කඳු කරේ තැන්වල ගොඩක් සංචාරය කළා. ඒවා වීඩියෝස් නෑ අපි ගාව. හරිම දුකයි දෙන්න විදිහක් නෑ. අපිත් එක්ක ඉන්න හොඳම යාළුවෝ ළඟම කට්ටිය දන්නවා. මොකද අපි පොඩි පොඩි වීඩියෝස් දාලා තියෙනවා ඒවා ගැන. YouTube එකට කවදාවත් එහෙම දාලා නෑ. ඔව් අපි ආදල් අරගත්තා උඩරිම. ඒ ගත්තේ අපිට. හරිද? ඒ ගත්තේ අපිට. අපි ගන්න දින උඩරිම ගත්තා මේ ලංකාවේ යන්න තියෙන. කවුරුවත් දන්නේ නැති නොගිය තැන් වලට ගියා නේවා. ඔව් කියන්න බැරි තැන් වලට අපි ගිහලා තියෙනවා ඒවා. යාළුවවත් දන්නේ නැහැ සමහර. මේ මොකද කියන්න බෑ නේවා. ඊට පස්සේ ලොකු ප්‍රශ්න ඇති වෙනවා. මේ ඉස්සරහට අපි ගිය තැන්වල අපි කලින් ගිය තැන්වල වීඩියෝස් ටිකක් අනිවාර්යෙන් අපි හදනවා. අපිට නිවාඩුවක් හම්බෙච්ච එකම අනිවාර්යෙන්. අපි දැන් ඒකට ප්ලෑන් කරගෙන යනවා. මොකද යන්න පුළුවන් තැන් ටිකක් තියෙනවානේ. දැන් ගොඩක් ඇත්තරම ලංකාවේ යන්න පැත්තේ කියන්නේ යන්න තැන් අඩු වෙලා තියෙන්නේ නේවා. ඔව්. මේ ඒත් මිනිස්සුන්ගේ ක්‍රියාකලාප හින්දා තමයි ඉතින් වෙන මොකද්ද? නේද බා? විපාක තමයි. යන යන තන කුණු දානවා. කැලේ ගිනි තියනවා. ගිහිල්ලා විනාශ කරලා එනවා. ගස් කපනවා. ඒක නෙමෙයි. ඒක නෙමෙයි ට්‍රැවලින් කියන්නේ. ඊට එහා ගොඩාක් ලස්සන දෙයක්. ඔව් අනිවාර්යයෙන්. ඊයක් අරන් ගියත් ඒක පාවිච්චි කරන වෙලාවක් තියෙනවා. ඒක Tamanට අත්‍යවශ්‍ය මොහොතක විතරයි ඒක එළියට ගන්නෙ. ඒක එහෙම ඇරෙන්න කිසිම මොහොතක මේ අහක තියෙන ගහක් කපලා ඒවා ගිනි තියලා ඒ වගේ විකාර වැඩ කරන්න ඕනේ නැහැ. ගිනි මල ගහන්න ඕනේ. ඔව්. ඔව් අනිවාර්යෙන්. ඔව්. ඒ ගහන්න සුදුසු තැන් තියෙනවා ඒවැ විතරයි ගහන්න පුළුවන්. ආතල්ලයක් ගහන්න. හන්දකට ගිහලා බොන්න ගිනි මල ගහන එක. ඔව්. ඒක අනුමත කරන්න බැහැ සංචාරය. ඔව්. මං කියන්නේ කන්දකට යන්න, කැම්ප් කරන්න, බොන්න. හරිද? ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයගොල්ලෝගේ ආතල් එකනේ. හැබැයි අරන් ගිය සියල්ල හායේ අරන් ගියා වගේම ආපහු අරගෙනත් එන්න ඕනේ නේද බං? ඒකයි කියන්න තියෙන්නේ. කොමාරි ඔන්න ඔය හේතු හින්දා තමයි ලංකාවේ ගොඩක් තැන්වල මේ යන්න බැරි වෙලා දැන් තහනම් කරලා තියෙන රජෙන්. මේ යන්න ඕන නම් අවසර අරන් ගිය හැකි. ඒවට ආණ්ඩුවෙන් රජෙන් අවසර ගන්න පුළුවන්. ලොකු දෙයක් නෙමෙයි ඉතින් ඒක. යන්න උවමනාව නම් හරියට යන්න ඕන නම් අවසර අරන් ගිය හැකි. කිසිම ගැටලුවක් නැහැ. දැන් අපි ගොඩක් ගිය තැන් මේ වෙද්දි ඉවරයි. තහනම් යන්න බෑ. ඉස්සලා විදල් ගස්නේ නේ මම පටන් ගත්තේ. මට ඔව් විනාශ කරලා තිබ්බනේ කට්ටිය. විදල් ගස්සින් අපි කැම්පින් කරේ මචං 2017 විතර වා. ඒ කාලේ කැලේ තිබ්බේ. මාත් එක්ක ගිය මගේ යාළුවෝ දන්නවා. ඒගොල්ලෝ දන්නවා අපි තමයි ගොඩක් මේ කාලේ ගියේ ඉස්සලාම. පාරක්වත් හරියට තිබ්බේ නෑ. ගස් කඩන් වැටිලා එහෙම. ඒ දවස්වල එහෙම වාතාවරණයක අපි ගිහිල්ලා පරිස්සමෙන් ආවා. කිසිම දෙයක් විනාශ නොකර. ඔව් මේ පොඩි අවුවක් වැටෙනවා. ඒක අවුවත් එක්ක පොඩ්ඩක් මේකේ රස්නේ වැඩි වෙනවා. ඒකයි. පිටක් කරන අමාරු වෙනවා. මේ ට්‍රේල් එකේ මේ ගොඩක් මන් දැක කියලා තියෙනවා මේ වල්ලූරෝ ඉන්නවා කියලා, සර්පයොත් ඉන්නවා කියලා තියෙනවා. ඉන්න පුළුවන්.
සිද්ධියක් දැක්ක මේ වීඩියෝ එකක් දාන්න තුන එක ගැන. ඔයාලා අහලා තියෙනවද ලුවක් කෝපි ගැන? ලුවක් කෝපි කියන්නේ මේක උගුඩුවගේ වසුරු ඇත්තරම. ඒ කියන්නේ මේ උගුඩුවා කෝපි කනවා. කාලි ඉවරලා ඒගොල්ලෝ වසුරු කරාම කෝපි ඇටෙත් එක්ක එළියට එනවා. එතකොට ඒගොල්ලෝ අර කෝපි වටේ තියෙන ෆෘට් එක ඒ පළතුර බඩේ ජීර්ණය වෙලා තමයි මේ එළියට එන්නේ කෝපි ඇටේ විතරක් ඉතුරු වෙලා. හරිද? මේ අන්න ඒ වගේ සංසිද්ධියක් තමයි මේක මේ. කෝපි දන්නේ කෝපි වගේ ඇටයක් හැබැයි. හැබැයි මේ කාලා තියෙන උගුඩුවා. මේ උගුඩුව තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. මෙන්න මේ සීන් එක තමයි ඒ ලුවක් කෝපි හැදෙන විදිහ. දැන් අපි සෑහෙන දුර ඇවිල්ලා තියෙන්නේ. ඔව් මේ පැත්තෙන් යන්න තියෙන්නේ. එතන මේ අයිනෙන් තියෙන මේ පල්ලෙහා බෑගුමක් තියෙන්නේ. මේ අයිනෙන් තමයි යන්න තියෙන්නේ. ඉන්න හරියටම පෙන්නනවා. දාඩි දාල් තියෙනටි හරිම රස්නේ. නෑ මේ යම් තියෙනවා. බෑ. ඔය බල්ලක් වෙන්නේ බෝන්ස් එහෙම තියෙනවා. මේ හොල්මන් ඉන්නවත් දන්නේ නෑ බා. කියන්න බෑ. ලංකාවේ යක්ක ගෝත්‍රය ගැන සමහර ලස්සන කතා ටිකක් තියෙනවා. ඒවා කියන්න වෙලා නැහැ අපිට. හරිම ලස්සනයි. ඒ යුගයේ මාරයි. අපි ගොඩක් තැන්වල ඒවා කියවලා තියෙනවා. අපි ගිහිල්ලා තියෙනවා යෝගේ තැන් වලට. විශේෂයෙන් රිටිගල. අපි රිටිගල ගියා එකපාරක්. මාර මැජිකල් තැනක්. ගිහිල්ලා බලන්න. ඇහෙන් දකින්නකො. ගිහිල්ලා කතා අහන්නකො. හරිම ලස්සන තැනක්. ලංකාවේ හිටපු යක්ක කියන ගෝත්‍රිකයෝ ඉගේ වැඩ. රිටිගල මචං එක සීන් එකක් තියෙනවා හරිද? මේ රිටිගල ඔය කන්දේ ඒ තියෙන කරන වෙහෙරක් නේ බන් තියෙන්නේ. කියන්නේ රහතන් වහන්සේලා විසූ මේ රහතන් වහන්සේලා විසූ විහාර භූමියක් තමයි රිටිගල වෙ තියෙන්නේ. මේ එතන බුදු පිළිම නැහැලු. හරිද? ඇයි කියලා ඇහුවාම ඒ කාලේ යක්ක ගෝත්‍රිකයෝ මස් තමයි කාලා තියෙන දඩේ මේ ගිහිල්ලා. ඒ ගමේ මිනිස්සු මස් තමයි කාලා තියෙන්නේ. ඒකට කන්ද උඩ ඒ රිටිගල කැලේ හිටපු වනේ හිටපු රහතන් වහන්සේලා පින්නපාතේ වඩිනවනේ. පින්නපාතේ වැඩියාම මස් මාළු කන්න වෙනවා. මොකද ගමේ තියෙන මස්. හරිද? ඔයාලා මේක වැරදිට හිතන්න එපා. ඒගොල්ලෝ රහතන් වහන්සේලා හරිද? ඒගොල්ලෝ ඔව්. එයාලා මස් කන ඒ චේතනාව වෙනස්, අපි කන එක වෙනස්. හරිද? ඒගොල්ලෝ කෙලසුන් නැසලා රහත් වෙච්ච කට්ටිය. හරිද? ඒගොල්ලෝ මොනවා කෑවත් ඒගොල්ලෝ කන්නේ රසය. ඒක වෙන කතාවක්. අපි ඒ වෙනම කතා කරමු. ටිකට යනවා කියන්නේ කිව්වොත්. එම හේතුව හින්දා පාත්‍රයට මස් මාංශ අනිවාර්යෙන් ඇවිල්ලා තියෙනවා. ගමේ මිනිස්සුන්ගේ පූජා කරලා තිනා එපා කියලා නැහැ. මොකද මේ මිනිස්සු හිත සතුටෙන් නේද රහතන් වහන්සේ කෙනෙක්ට. ඒක එපා කිව්වොත් රිජෙක්ට් කරොත් පව් සිද්ධ වෙනවනේ. ඒ චේතනාව අර මිනිස්සුන්ට පව්. අනේ මගේ ගත්තේ නැහැ. එහෙම අවුල් යනවනේ. ඒ හින්දා ඒගොල්ලෝ ඒක අරගෙන දිහාට ඇවිල්ලා තිනවා. ඇවිල්ලා පළවෙනි පංගුව ඉස්සල්ලාම දෙන්නේ කාටද? ඉස්සල්ලාම පළවෙනි දානක පළවෙනි පංගුව බුදුහාමුදුරට පූජා කරන්නේ. ඒ හින්දා පිටිකල මේ වනේ හිටපු වික්ෂුන් වහන්සේලා ගාව බුදු පිළිම තිබිලා නැහැ. හරි. අන්න ඒකයි. ඔය කතාව මම එහි කියලා තමයි දැනගත්තේ. මාර ලස්සන කතා ගොඩාක් තියෙනවා. අපි දවසක් කතා කරුවා හිමීට. පොඩ්කාස්ට් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඔය අපි ගත්ත අත්දැකීම් එක මේ. ඒක අපි දැන් අවුරුදු ගානක ඉඳලා හිතාගෙන ඉන්නේ හරිද? මේ වගේ තව යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. ගොඩක් පොඩ්කාස්ට් තියෙනවා. සංචාරක පොඩ්කාස්ට් නෑ. ට්‍රැවලින් කරන පොඩ්කාස්ට් නෑ. මේ විදියට ට්‍රැවල් කරද්දී ඔව්. අපේ දින අත්දැකීම් ඔව්. කතා කරලා නෑ. නෑ. මම දන්නේ නෑ. අපි වටන් ගාව වැඩේ. අනිවාර්යෙන්
අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ට්‍රැවලින් පැත්තක් තියෙනවා මේ තව පැති ගොඩාක් තියෙනවා අපිට ආර්ට් ගැන කතා කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා අපි දැක්කේ දේවල් අපිම නෙමෙයි ආරකයෝ ඉන්න ඔය වයිබ් එකේ ඉන්නවා තව මගේ යාළුවෝ ඉන්නවා යාළුවෝ ගොඩාක් ඉන්නවා හරිද ඒ කියන්නේ මාරම යාළුවෝ ටිකක් අපිට ඉන්නවා ඒගොල්ලෝ දන්න දේවල් දැන් මම දන්න දේ නෙමෙයි අරයා දන්නේ හරිද එයා දන්න දේ නෙමෙයි අනිත් එක්කලා දන්නේ ඒ වගේ මේ විශාල පිරිසක් අපිත් එක්ක ඉන්නවා අපි දවසක කට්ටියම එකතු කරගෙන ලස්සන පොඩ්කාස්ට් එකක් කරමු හිතාගෙන ඉන්නවා අපි දන්න ලස්සන ඒවා කතා කරමු එහෙනම් අපි මේකේ තව ටිකක් නැගලා බලමු ඉස්සරහට look at the view මෙතනින් පේනවා අපිට පොඩියට ඔයාලට පේනවද දන්නේ නැහැ පේන්නේ සමහරට වීඩියෝ එක නැතනින් පේනවා බලන්න කන්ද උඩ පීක් එක ඕක වටෙන් ඔහොම ගිහිල්ලා තමයි උඩට යන්න තියෙන්නේ ගිහිල්ලා බලමු මෙතන යන්න තියෙන පාර වතුර ටික බොමු අපිට පුරුද්දට මේ ඔව් මේ අපි නැක්කේ මතකනේ බලතුඩුවේ ගිහිල්ලා කරපුවා ඒවා වෙනම ලස්සන කතා අපි ඒව කතා කරමු හිමිට නෑ අපි දවසක බලතුඩුවේ යා ඕගොල්ලෝ එක්ක යන්න බලතුඩුව බලන්න යන්න ඕනේ අනිවාර්යෙන් යනවා කියලා දැනගෙන මොකද දවස ගානේ එක වීඩියෝ එකක් හරි සජෙස්ට් වෙනවා අදටත් තියෙනවා ඒකේ කතා කරන්න ලස්සන දැන් ටික අර අපි පීක් එකට ගියලා සර්ප්‍රයිස් වුණා මතකද ඇන්ටුනා කියන්නේ ඇන්ටුනා ඇත්තරව එච්චර ලස්සනයි තාම මතක් වෙද්දි මේ හිරිකඩු පිපෙනවා එච්චරට ඔව් ඔව් අම්මෝ මතක් වෙද්දි කඳුළු වෙනවා ඇස් වලින් මුළු කන්දරම අපි දෙන්න විතරයි දා මරුම වෙලා නැග්ගේ අතරම වෙලා කැලේ ඇතුලේ පැය දෙකක් විතර එම්මේ මැප් ඒ කියන්නේ සිග්නල් නැහැ ලොස් වෙලා හොයාගෙන ඉවෙන් වගේ ගියා මාරම අද්දකි අනිවාර්යෙන් හරිම ලස්සන මතක ඒවා මේවා නගිද්දිදී අපිට ඒව මතක් වෙනවා ඒ කතා එක එක රූස්ස ගහක් ඒ කොස්ද මන්දවා කොස් අම්මෝ දඩ කොස් ගහක් නේද දෙයියනේ මේ අවුරුදු කීයක් පාර නැද්ද කොස් කොට තමයි කොස් ගහයට මෙන්න පොලිතින් දාලා මේ අර මේවා කාලා ස්නැක්ස් කාලා දාලා ඔව් මේ මන් දන්නේ අප්පා මේ තමයි අපේ ජාතික ආහාරය ගොඩක් වෙලාට පට්ට බාණ්ඩේ ඇවිස්ක්‍රින්ඥා ටොප් අඩුවා මේක අපි ගොඩක් තැන් වල අරගෙන යනවා ඉස්සෙල්ලාම අපි පටන් ගත්තේ මේකේ තියෙන මැද ජෑම් මේක අලුත් එකක් ඔව් ඒක ටොප් මේ ජෑම් බනිස් අරන් මේවා කරලා තියන්නේ මාරු අපිට මේවා තමයි ටොප් බඩු හන්දක මේක කාලා බලන්න ඔව් මාන්සියලාක මේක කාලා බලන එකේ තියෙන රහ අපි පළවෙනි පාර මේ එකක් අරන් ගිහලා කෑවේ පෙකෝටෙල් ගිහලා පෙකෝටෙල් ස්ටේජ් 2 ද කොහෙද 2 එකේදී අපි කෑවා එදා තමයි රහ වැටුනේ ලේන්සුවකට ගල් තියෙන සමහර තැන්වල පාර තියෙනවා මේ දෙකට බෙදිලා වගේ මේ හොයාගන්න අමාරු ඒ වෙලාවට පොඩ්ඩක් දෙවත්තර යන්න පුළුවන් මේ මෙතන මේ හරිය තමයි ඒකයි මේ ළඟ මාක් තියලා තියෙන්නේ මේ ලේන්සු ගැට ගහලා අර මේව කරලා තියෙන්නේ ඔව් තව පාරක් තියෙනවා ඒකෙන් යන්න පිය කට්ටිය ඉන්නවා ඇති ඒ මොකද එතන පාර හැදිලා තියෙනවා ඒකට අපි මේ මාක් කරලා තියෙන පාරේ යනවා ඔව් ඒක අපිට සේෆ් ඔව් බොරු මාන්සියක් ඊට පස්සේ බලතුඩු ලොකු දේවල් ටිකක් වුණා
අනිවාර්යයෙන්. ඒ හෝටල් ප්ලේස් වල හොඳ එකක් කෑවා අපි. හෝටල් ප්ලේස් වල අතරම වෙලා නැහැ නේද ඔයගොල්ලෝ කවුරුවත්? අපි වෙලා තියෙනවා. ඒ හෝටල් ප්ලේස් ඇතුලේ නෙමෙයි හෝටල් ප්ලේස් හස්සේ ගිහිල්ලා කැලේක. වෙන තැනකට යන්න ගිහිල්ලා. තැන කියන්නේ නැහැ නේ වල. තැන කිව්වොත් ලැජ්ජාය බෑ. අපි වෙන පාර ගියන්න ගිහිල්ලා හොඳ එකක් කෑවා. වතුර පහින පාරක්. ඔව් වතුර පහින පාරක්. මිතුන් යනවා ඉස්සරහින්. පාර හොයාගෙන. ඔව් ඊතල දාලා තියෙනවා මේ ගල් වල. මේ මාරයා මාරම එක්ස්පීරියන්ස් එකක්. අපි හයික් ගිහලා තියෙනවා සෑහෙන්න කියන්නේ මෙහෙම මෙච්චර ගල් තියෙන තැන් වල අපි ගිහිල්ලා නැහැ. මේවා. ඔව් මේ මම වෙලා නැහැ. ඔව් වඳුරක ඉන්න උඩ. සද්ද. රිලවුද වඳුරද? වඳුරනේ. කළු වඳුරනේ. කළු වඳුර ගැන කියන කතා තියෙනවා. ඩයල් එක හරි හොඳ සතා ඈ. ඌට ඕන කරන එක විතරක් ඌ කාලා පැත්තකට යන එකෙක්. හැබැයි රිලව් එහෙම නැහැ. හරිම අපතේක්. ඌ කරන්නේ බෝරුවට තියෙන ගෙඩි ඔක්කොම කඩලා කුරුම් පැට්ටියත් කඩනවා. කඩලා බිමට දානවා. වඳුරා එහෙම නැහැ. කෑවා ඕන කරන ගෙඩි කෑවා ගියා. ඩිසිප්ලින් තියන අය උගේ. අරු එහෙම නැහැ. අරු සතා. අපි දැන් මේ ඇවිල්ලානේ පාමුලට නේ. යක්දිසාගල පාමුල ඉන්නේ නේ. ඔයගොල්ලන්ට පේනවද දාලා? වෙණි අයියෝ මේච්චර උඩේකට නැග්ගේ පයින්න. Ah, hikarik. Wow, wala mara view එකක් තියෙනවා නේ. ඉන්න වෙන්න. එනේ ඉන්න. ඕමින වෙන්න. ඕමින. මෙන්න බලන්න view එක. තේන ලස්සයි. කුරුණෑගල. අහස යට. දැන් අහස උඩ වගේ ඉන්නේ. චුට්ටක් උඩ ඉන්නේ. කුරුණෑගලට පොඩ්ඩක් උඩ ඉන්නේ. අපි උඩටම ගිහලා බලමු ලස්සන view එකක් තියෙනවා. පට්ට ලස්සන view එකක් තියෙනවා. හොඳ ෆුටේජස් ටිකක් දෙන්න උඩට ගිහලා. මේකෙදි මම ඔව්. පේනවනේ. උඩට යන්න තියෙන්නේ ආයේ. गाड़ी दाली ने चलें මේ පේනවනේ මගේ ඊදි පාරක් නැද්ද මම මෙතනින් එන්න පුළුවන් අඩු අඩු ඒ මට මතක නැහැ හරි එලකි පොඩි ගෑල් ටිකක් තියලා උරුතරම් පොඩ ට්‍රැක පයින්නවා ඒ වගේ දැක්කම එකපාර කාලෙකින් නගින්න මේ මෙතනින් ආවේ මං අර හෙන ගියමක් දුන්නේ බොරුවට බොරු වැඩක් කරේ අර පොඩි ආතල් දෙයකට මෙතනින් ආවේ ගස්සෙන් ඔව් මේ මෙතනින් ඉන්නවා ඊසි පාරක් තියෙනවා මං අරින් ආවේ පොඩි පඩි දියලා
අපි පීක් එකේ ඉන්නේ. ඌලඟකුත් එනවා. හරිම භයානකයි. නෑ වහින්න. ටොක් ගන්න. මෙහෙට නෙමෙයි යන්න තියෙන්නේ. නෑ මෙතන ඉන්නේ ඉතලයක් තියෙන උඩට. හැබැයි මේ මෙතනිනුත් ගහලා තියෙනවා කතිරයක් කපලා මේ. පේනවා. හැබැයි මේ අර උඩට මුකුත් මාක් කියන්නේ හැබැයි පාර වගේ තියෙනවා. අන්න අතන ගලේ පොඩි තියෙනවා. පොඩි ඇද්දට ගන්න දෙන්නේ. ආ උනේ. උඩ. විතරක් තියෙනවා. මෙහෙන් ගිහිල්ලා මේකදී බහැරෙන්න දන්නේ නැති පොඩ්ඩක් බලමු ගිහිල්ලා. මේ හරියට ඊතලයක් ගහලා තියෙනවා කියන්නේ මේ පැත්තට යන්න ඕනේ නැති. මේ අර පැත්ත අර එන්න සල් කැලේ ගලේ. ඊතලයක් තියෙනවා නේ. මෙහෙනුත් ඇති යන්න. අතරිනුත් ඇති. අපි අතරින් යන්න. පාර පොඩ්ඩක්. අපි මේ ගියා. මේ ගියා. මොකද එතන තමයි මං හිතන්නේ ප්ලේස් එක. අරකනේ. පාරවල් දෙකක් තියෙනවා. සිතුම් ගියා වෙන පාරක මං ගියා වෙන පාරක. මම ඉතින් අර පාරේ ගිහින් හොඳයි වගේ. මෙතන වැඩි ගල්. බෙර සද්දයක් යන පල්ලේ. අර පාරේ යන්න. ඒක ලේසි. මෙතන උත් යන්න පුළුවන් ඇති මොකද ඊතලයක් ගහලා තියෙනවා. හරි නේද? එළගිරි මං එනවා. මෙහෙනුත් යන්න පුළුවන් මචං. ඒ පොඩ්ඩක් රිස්කි වැඩි. මං එනවා මෙහෙන් ඈ. එච්චරටම ඇන්ගල් එක වැඩි. ඔව් ඔතනින් එන්නේ උඩට. ඒක සෙන ගල් ගොඩක් උඩින් එන්න තියෙන්නේ. අමාරුයි එතන. හෙන්නක් තිබ්බනේ බද්දේ පැත්තේ. මෙතනින් එන්නේ. හරි. ඔව් මම මෙතනින් ආවේ ඉස්සෙල්ලා. ඔව්. ඉතින් ඉඳි. මොන එතන වැඩිද නැන්ද මම. අපරාධයක් නගින්න ඔය එතන ඉන්නේ. Look at the view. Oh. කොතනද බං? කො? ඒක එහා පැත්තේ වань දන්නේ. යන්න බිඳු ටික. මහා හුළඟ. පියර වහී කෙලිදුවර නෑ යාර කැලෑතිය කළුවර. ඔව්.
දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ උඩම හරිය. පීක් එකකට චුට්ටයි තියෙන්නේ. මේ හරිය ලොකු ඇන්ගල් එකක් තියෙනවා. හරි අමාරුයි නගින්න. අපි අන්තිම ටිකට ඇවිල්ලා තියෙන්නේ. සමානයා දැන් දකින්නත් නෑ සමානද අවසානයේ මං හිතන්නේ අපි හිතන අවසානයේ කියලා බලමු අපේ තමයි හිතන්නේ ඔන්න අපි ආවා අවසානයේට. ඇතාගල කන්ද හරිද? හරිද කුරුණෑගල ටවුන් එක. ඇතුගල වෙහෙරක් තියෙනවා. ඔව්. ඇතුගල වෙහෙර වඳින ඇත් කඳලිහිනි රෑ. අදර මොකක් කරේ මේ තිබිලා තියෙනවා. මේ කැඩිලා. හෙල්ලෙනවද? අසිනේ දිස්. ඔව් කොන්ක්‍රීට්. කොඩියක් වගේ මොකක් හරි අයිටම් එකක් තියෙන්නේ. රාජලිය. මෙදිනේ පල්ලෙහා පේනවා අපි ආපු පාර. හරි. අර අර පන්සල මේ මෙතන. හරි දින පන්සල. එතන තමයි අපි බයික් දාලා අපෝනම් සරයිස් හොඳටම. කුවේණි මේක උඩට ඇවිල්ලා විජය රජුරවන්ට රජාවුනේ ලංකාවට ඇවිල්ලානේ. උඩට උලන්නේ නැහැ ඩයල් එක හොරෙක්. මේ පොර ඉන්දියාවේ පිටවල් කරපුවා ලංකාවට ආවා තම්පපණියෙන් බැස්සා. කුවේණි හම්බුණා. අන්තිමට විජය රජුරව කුවේණිත් එක්ක තරහ වෙලා කුවේණිව කන්නනවා. කුවේණි මෙතනට ඇවිල්ලා විජය කුමාරයාට සාප කරලා මේකේ පැන්න කියලා තමයි ජනප්‍රවාදය කියන්නේ. හැබැයි තව කතාවක් තියෙනවා ඉතින් එයාගේ සහෝදරවරුනේ. යක්ක ගෝත්‍රිකයෝ විජය කුමාරයාත් එක්ක තිබ්බ සම්බන්ධය හින්දා ඒගොල්ලන්ගේ ගෝත්‍රයට මේවා කරපු හින්දා කියන්නේ. විජය කියන්නේ ඉතින් ට්‍රයිල් එකකට ඒ සීන් එකකින් ඉඳලා කියලා කියනවා. මේ ගලද කුවේණි ගලද දන්නේ නැහැ කියන කොහොමද මෙතන යක්දෙස්සාගල කියලා නම හැදිලා තින්නේ. යක් දෙස්සා කියන්නේ යක් කියන්නේ කුවේණි, දෙස්සා කියන්නේ සාප කරා, දෙසුවා, ගල කියන්නේ මේ ගලට. කොහොම තමයි නම් හැදිලා තින්නේ. ඔන්න ඔකයි කතාව මෙතන. අපි ඉන්නේ වයඹ පළාතේ උඩම තැනක.
කුරුණෑගල රාජධානියේ ඔයාලත් එන්න ලස්සනයි මෙතන මේ කෑම් කරන්න පුළුවන් හරිද මේ පොඩි සීමිත ඉඩක් තියෙන්නේ හැබැයි මෙතන හුලඟ පොඩ්ඩක් සැරයි කෑම් කරන්න අවුලක් නෑ මේ හැබැයි ඉතින් මේ පේනවනේ මේ දාලා ගිහලා මේ ප්ලාස්ටික් නම් ගේන්න එපා මේ දාලා ගිනි තියලා ගිහිල්ලා හරක් වගේ පිච්චෙන්නේ නෑ ප්ලාස්ටික් කොච්චර කරා තුණු වෙලා රිටි වගේ මේ ඉතුරු වෙනවා අරන් යන්නනේ මේ ගල උඩ ගෙනල්ලා දාන්න එපා ඔයාලා ගෙනල්ලා ගෙනා වගේම අරගෙන යන්න ලොකු ප්‍රශ්නයක් නෑනේ මාර ලස්සනයි මම දන්නේ මෙයා මෙතන මොකද කියලා හිතා ගන්න බෑ ආයේ වචනේ මම කපලා දාන්න හරිම නිස්කලංකයි පේනවද කුඹුරු යායි ලස්සන උතුම ලස්සනක් තියෙනවා බලන්නකො රටාව මාරම රටා ටිකක් තියෙන්නේ නේ මං කුඹුරු වල රටා ටික බලන්න මාරයා අර නිකන් අර ඒලියන් අර ඒලියන් මේ UFO සයිල් අර කුඹුරු වල තියෙන සලකුණු අන්න ඒ වගේ තමයි පේන්නේ මාක්ස් තියලා ගිහිල්ලා වගේ හරි ලස්සනයි මේකේ ඉඳලාම බලන්න ඔව් ඔයා හිතන්නේ මේ කුරුල්ලෙක් කොච්චර ලස්සන view එකක් දකින්නවද කියලා මාරයි අද හරීම පැහැදිලි ආසක් තියෙන්නේ මේ ආසයි මේ කඳු ඔක්කොටම යන්න ඉතින් මේ කඳු ටික බලමු මේක එක ඔය පේන්නේ ඔය ඉස්සරහින් පේන්නේ නාතගනේ කැලෑව උතන තියෙනවා නාතගනේ ආරණ්‍ය සේනාසනෙ පේනවද පන්සලක් පීක් එකකට තියෙන පන්සල හරිද ඔය පේන්නේ දොළු කන්ද ඔතනම තියෙනවා ලොකුම කන්ද තමයි දොළු කන්ද කියන්නේ ඕකෙත් යන්න පුළුවන් මේ කැම්ප් කරන්න එහෙම පුළුවන් ඔව් එහෙමම ඔන්න ඔහම පොඩ්ඩක් එහාට එද්දී ඔය චූටියට පේන්නේ මෙතන තියෙනවා පොඩියට මම දාන්නම් මේකේ කුවේනිගල පොඩියට තියෙන්නේ පොඩි ගලක් අර තියෙන්නේ මේ දොළු කන්ද එහෙම ඔහොම ඉවර වෙන තැනම චුට්ටක් ඉස්සරහා තියෙන්නේ කුවේනිගල පේනව නේද ලොකු ඕක තමයි දැදුරුවය උතන දැදුරුවේ තියෙන ඩෑම් එක එහෙම කැමරාවට පේනවද දන්නේ මේ කෙරෝලෙම තියෙන ඩෑම් එක එතන තමයි දැදුරුවේ තියෙන්නේ ඕක තමයි මේ කුරුණෑගල view එක අද ඇතුගල තියෙනවා කුරුණෑගල ටවුන් එක පේනවා පට්ටරායි වෙන කත් රාන් ඉවයත් එක්ක යෙලෙම කිරි රහට කණ්ඩ තියෙන්නේ ස්කිරින් එක ෆොරෙස්ට් හෝටල් වල ඕනේ හැමතැනම ආතල් දන්න හැබැයි මේ ආතල් එක ගන්න කොහෙවත් නැහැ දෙන්න වෙන්න ඕනේ මේ මාර අයියා මේවා උලම් බිස්කෝතු මේවා මොනවද මේ ජෑම් පාන් එක කිඹුලා බනිස් වේලලා කිඹුලයි ආය ජෑම් බනිස් තියනවා වේලලා ඒ පොට්ටරායි මේ මම මාර ආස ගෑම මේක ප්ලේන් ටික තිබුණා ටොප්පා ඊළඟ පාරේදී ප්ලේන් ටිකක් හදාගෙන එනවා මේක පොගෝගෙන කන්න ප්ලේන් ටිකක් ගහව විකන්ද උඩට ඔව් අනිවාර්යෙන් තරන්නේ මේක ජාතික ආහාරයක් රෙස්පෙක්ට් බේකරිය නම සෞම්‍ය බේකරිය ගෝවා කොටුව කුඩා ගල්ගමුව රහයියා
එහෙනම් අපි යක්දෙස්සාගලට සමු දෙන්න හදන්නේ මේ මෙතන දැන් හිටියා පැය දෙකක් විතර ඉඳගෙන මෙතන ගොඩ තව ඉඳගෙන ඉන්න පුළුවන් තව හිටියා නම් ඒ කියන්නේ එච්චරටම ලස්සනයි එපා වෙන්නේ නැහැ ඔව් බලන් ඉන්න ආසයි මෙතන කැම්පින් කරන්න කියලා හිතාගෙන ඉන්නේ කලින් මේ වුණානේ මේ අයිඩියා එක වෙනස් වුණා ඉතින් මෙතන ගල් ගන්නවත් එච්චර ලොකු ඉවස්සයි නැත්තම් කැම්පින් කරන්න හිතාගෙනත් හිටියාද අනිවාර්යෙන් ඊළඟ එකක් අනිවාර්යෙන් මේ කැම්පින් කරපු නේද කාලෙක කරේ නෑනේ දොළු කන්දක් හැබැයි පිරිමස්සේ මේ තරත් හොඳයි නේද කැම්පින් කරන්න අපි බලමු කියන්න බෑ කොහේ කරයිද දන්නේ නැහැ එහෙනම් මේ පල්ලයට ගිහිල්ලා අපි හම්බෙමු පන්සල ළඟට ගිහිල්ලා අපි දැන් බහින්න හදන්නේ මෙතනින් එහෙනම් පල්ලයට යමු ඕන්න අපි ගමන ඉවර කරලා ආයේ ඇවිල්ලා තිනවා අපි පටන් ගත්ත දැනට එහෙනම් අපි මෙතනින් අපේ ගමන ඉවර කරනවා අනිවාර්යෙන් අලුත් ගමනකින් හම්බෙමු හරිම මහන්සි කතා කරගන්නත් පොඩ්ඩක් එහෙම වුණා ඩාන් වෙනවා අඩුම් වෙනවා පොඩ්ඩක් කොහමද හැබැයි තීන පාරට අපි ඉක්මනට බැස්සා මේ අලුත් පාරක් හොයාගෙන එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයේ හම්බෙමු ජය වේවා